දෙන්න යන්නේ කොහොමද එකම අයිකන් එක ගැන අපි AutoCAD වලදී යූස් කරන මොකක් හරි අපි ඩ්‍රෝ කරන්න යන මොකක් හරි දෙයක එකම අයිකන් එක සාම්පල් ගොඩක් ගන්න. ඒ කියන්නේ කොපීස් ගොඩක් අ, ඉක්මනටම ගන්න ක්‍රමයක් ගැන කතා කරන්න තමයි යන්නේ. මේකේ තියෙන නෝමල් කමාන්ඩ් එක. මේක හැබැයි අපි වැඩක් මොකක් හරි කරගෙන යනවා නම් ඒකෙදී අපිට ගොඩක් උදව් වෙනවා. ඒ කියන්නේ අපි එකම එකේ ක්ලෝන ගොඩක් ගන්න අවශ්‍යතාවයක් වෙන වෙලාවට. උදාහරණයට ඩිසයින් එකක් හදිනවාට පඩි පෙළක් ඉක්මනට හදගන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ඩුප්ලිකේට් වෙන විදිහේ ඩිසයින් එකක් මොකක් හරි නිර්මාණය කරනවා නම් ඔයාලට ගොඩක් වැදගත් වෙන ටූල් එකක් ගැන තමයි මම මේ කියන්න දෙන්න යන්නේ. සිම්පලි මම මේක කියලා දෙන්න රෙක්ටැන්ගල් එකක් ගන්නවා. සාමාන්‍යයෙන් රෙක්ටැන්ගල් එකක් ගත්තට පස්සේ ඔයාලට පේනවා රෙක්ටැන්ගල් එක මම ඉක්මනට ඩ්‍රෝ කරගත්තා. ඊට පස්සේ ඔයාලා පල්ලෙහෙන් කමාන්ඩ් එක දෙන්න ඕනේ ඒරියා කියන එක. ඒරියා කියන එක දුන්නාම ඔයාලට ඒරියා කියන එක සිලෙක්ට් කරන්න එනවා. එතකොට එතනින්ම කමාන්ඩ් එක ඔයාලට කියනවා ඒරියා එක සිලෙක්ට් කරන්න. ඔයාලට ඔබ්ජෙක්ට් එක මොකක්ද අවශ්‍ය? ඒ කියන්නේ ඔයාලට ක්ලෝන ගොඩාක් ගන්න ඕනේ ඔබ්ජෙක්ට් එක තමයි ඔයා මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. ඔයා ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කළාට පස්සේ එන්ටර් කරන්න තියෙන්නේ. එන්ටර් කළාට පස්සේ ඔයාලට මෙතනදී පෙන්නනවා ඒරියා ටයිප් එක මොකක්ද කියලා. එතනදී අහනවා අපිට ඔප්ෂන් තුනක් දෙනවා. රෙක්ටැන්ගල් ඒ කියන්නේ කොටුවක් විදිහට මේ ඒරියා එක පෙන්වන එක. ඊට පස්සේ පාත් එක. ඔයා දෙන පාත් එක අනුව තමයි ඊට පස්සේ යන්නේ. එහෙම නැත්නම් ෆ්ලෝර සෝරි මේ වචනේ පොඩ්ඩක් වැරදුනා. කෝලර් අන්නේ මේ ක්‍රමවේදෙදී අපිට කියන්නේ අපි දෙන පාත් එකක් කියන්නේ රොටේට් වෙන පාත් එකකදී යන්න පුළුවන් නම් ඒ වගේ දේවල් ලූප් එකක වගේ යන ඒවා තමයි ඒකදී අපි දෙන්නේ. මෙතනදී මම පාවිච්චි කරන්න යන්නේ රෙක්ටැන්ගල් වර්ෂන් එක. එතනදී මම R කියන එක දෙනවා. R කියන එක දුන්නාට පස්සේ මෙයා ඉන්ඩිකේට් කරගන්නවා මම ඉල්ලුවේ R කියන එක හරහා කියලා. එතකොට අපිට මේකේ වගුවක් වගේ පෙන්නනවා උඩින් මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. පළවෙනි එකේ කොලම් يعني කොලම් අතර දුර පළවෙනි එකේ කොලම් කීයක් දාගන්න ඕනේද කියනවට මේක චේන්ජ් කරගන්න පුළුවන් කොලම් ඉලක්කම් වලින්. ඊට පස්සේ කොලම් අතර again between කොලම් අතර ગેප් එක. ඊට පස්සේ ටෝටල් එක. මේ තුනම මේකේ පෙන්නනවා. ඊට පස්සේ රෝ එක. රෝ කීයක් වාට අවශ්‍යද? රෝ එක අතර ગેප් එක ටෝටල් එක. ඒ කියන්නේ සම්පූර්ණ වාදින සම්පූර්ණ දිග පරිමාණය ගැන මේක අහනවා. ඊට පස්සේ මේකේ ලෙවල්ස් ගැන කතා කරන්න පුළුවන්. ලෙවල් කීයක් මේකේ ඔයාලට බලාපොරොත්තු වෙනවද? ඊට පස්සේ ඒකෙත් ඔයාගේ මැද අභ්‍යන්තර අගය මේ දෙන්න පුළුවන්. ටෝටල් එකක් දෙන්න පුළුවන්. ඊට තව ලේසි ක්‍රමයක් තියෙනවා. මෙතනදී මේ ඇරෝස් එකෙන් ඔයාලට ලේසියෙන් මේක කොච්චර මැනේජ් කරගන්න ඕනේද කියන එකත් ඔයාලා මෙතනින් මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාට ඊළඟ ඇරෝ එකෙන් පේන කීයක් අවශ්‍යද කියන එක. ඒ කියන්නේ ඔයා සිලෙක්ට් කරන ඇරෝ ගානට ඔයාගේ තියෙන අයිකන් ගාන සිලෙක්ෂන් එක ඔයාලා වෙනස් කරගන්න පුළුවන්. මම මේක එක්සාම්පල් එකක් විදිහට තමයි මේ පෙන්නන්නේ. මේකත් ඔයාලට මේ පැත්තටත් ඒ ඇරෝ වලින් ඔයාට අවශ්‍ය දුර හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන ගිහලා අගයන් දෙන්නත් පුළුවන්. ඔය දෙකම ඔප්ෂන් දෙකම කරන්න පුළුවන්. තර්ඩ් ඇරෝ එකෙන් ඔයාලට පුළුවන් කොලම් කීයක් අවශ්‍යද? කොයි පැත්තටද අවශ්‍ය කියන එක සිලෙක්ට් කරන්න මේකෙදි. මේ වගේ සිම්පල් දේවල් ගැන දැනගන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියන්න. මම මේ AutoCAD CGS එක ගැන ගොඩාක් විස්තර මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් වලින් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඊට අමතරව Photoshop, Illustrator කියන දෙකත් ඉස්සරහට මම කියලා දෙන්න පටන් ගන්නවා. මෙතනදී විශේෂත්වය ගොඩක් සංකීර්ණ දේවල් නෙමෙයි සිම්පල් දේවල් තමයි මම කියලා දෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන්
සුබ දවසක්.